රයිට්. අද දිනේදීත් මම සූදානම් වන්නේ ඔයගලන්ට තවත් අලුත් වීඩියෝ එකක් ගෙන එන්න. රයිට්. අද ටිකක් වැදගත් පාඩමක් කියලා දෙන්නේ හැමදාම වගේ. ඒක තමයි ඉංග්‍රීසි භාෂාව කතා කරගෙන යද්දී අපිට තවත් අත්‍යවශ්‍ය පාඩමක්. මේ පාඩම තමයි මම ඉස්සෙල්ලාම බෝඩ් එකේ දාන්නම්. ඔබට පේනවා ඇති have to සහ has to. right. මේක තමයි පාඩම. මේ පාඩමෙන් කියලන්නේ විශේෂයෙන්ම මෙන්න මේ කාරණාව. යම්කිසි බාහිර බලපෑමක් හේතු කොටගෙන යම්කිසි කර්තෘ කෙනෙක්ට කිසියම් ක්‍රියාවක් කරන්න සිද්ධ වෙනවා කියන එකයි මේකෙන් කියන්නේ. යමක් කරන්න සිද්ධ වෙනවා. දැන් පොඩි කතාවක් මම කියන්නම්. දැන් නිකන් හිතන්න ඔබගේ දෙමව්පියෝ අම්මයි තාත්තයි නේ. ඒගොල්ලෝ ඔයාලට විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. Just imagine that your mother and father spend money for your education and they do lot of sacrifices. So ඔයාලට සිද්ධ වෙනවා ඒගොල්ලෝ ඒ කරන කැපවීම සඳහා විභාගෙ සමත් වෙන්න සිද්ධ වෙනවා. ඔයාලට සිද්ධ වෙනවා විභාගයෙන් සමත් වෙන්න. එතන යම්කිසි බාහිර බලපෑමක් තියෙනවා. දෙමව්පියෝ මහන්සියලා උගන්වනවා. ඒකට ඔයාලට සිද්ධ වෙනවා විභාගයෙන් සමත් වෙන්න. යම්කිසි බාහිර බලපෑමක් හේතු කොටගෙන තමයි මෙයාට මේ දේ කරන්න සිද්ධ වෙනවා කියලා අපි කියන්නේ. කරන්න සිද්ධ වෙනවා. කරන්න වෙනවා. විභාගයෙන් සමත් වෙන්න සිද්ධ වෙනවා. නේ? දැන් මිනිස්සු ගොඩක් බලාපොරොත්තුෙන් ආණ්ඩුවක් පත් කරගත්තා නේද? ඒකට රජයට සිද්ධ වෙනවා මොකද්ද? මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න සිද්ධ වෙනවා. තෙල් මිල අඩු කරන්න සිද්ධ වෙනවා. මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ නේ? අනිතර ඒ වගේ විශාල වශයෙන් ඒ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට. ඒතර රජයට සිද්ධ වෙනවා නේද? වඩු මිල අඩු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ යමක් අන්න ඒ වගේ බාහිර බලපෑමක් හේතු කොටගෙන යම්කිසි කෙනෙක්ට කිසියම් දෙයක් කරන්න සිද්ධ වෙනවා කියන වාක්‍ය රටාව තමයි මේක අපි ඉගෙන ගන්නේ. අයි බලමු මේකේ නිර්මාණය වෙන විදිය කොහොමද කියලා. ඉස්සල්ලාම සුපුරුදු පරිදි සබ්ජෙක්ට් එකක් දානවා. දෙවෙනි පියවරට have to හෝ has to යන පද වලින් එකක් ගැලපෙන්න දාන්න ඕනේ. ඊපස්සේ V1 ඊළඟට object. මේක තමයි මේ වාක්‍යයේ නිර්මාණය කරන ආකාරය. right. මම උඩ කොටස මකන්නම්. ඊට පස්සේ මේකේ කොටුවක් ගහලා අපි දැන් සාමාන්‍යයෙන් දන්නවා මේවා වාක්‍ය කොහොමද හැදෙන්නේ කියලා. මම නිකන් කියන්නම්. IV you they නම් IV you they නම් මේගොල්ලෝ ගණදුරු කරන්නේ have to යන පදයක් සමග. he she it නම් he she it නම් has to. මම අර මුල්ම වීඩියෝ වලදී ඔයගලන්ට කියලා දුන්නා අර everyone everybody someone somebody ඒවා ඒක වචන. ඒවත් has to කියලා එන්නේ මතක තියාගන්න. right. එහෙනම් මේක ඔයගොල්ලෝ දන්න නිසා මම මේක මකනවා. ඔයගලන්ට මේක පාඩමක් වශයෙන් ඉගෙන ගනිද්දී පුළුවන් මේක ලියලා පොතේ ලියාගෙන සාමාන්‍ය පන්තියක ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගන්න. right. දැන් අර everyone everybody someone somebody ඒවත් මොනවාද? ඒක වචන. has to එන්නේ. everyone නේද? everybody has to. and someone somebody has to කියලායි දාන්නේ. හරි. මම හිතන්නේ ඔබට ඒක පුළුවන්. someone somebody ඒකටත් තියෙන්නේ has to. හරි. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. මම දැන් උඩ කොටස මකනවා. ලියා ගන්න. අපි දැන් උදාහරණ
වාක්‍ය කීපයක් නිර්මාණය කරලා බලමු. Now I am going to make some sentences, then you will be able to make 10-12 sentences by using this pattern. This pattern is very, very important. If you know the pattern, you can make thousands of sentences. That's up to you. ඒක ඔබට බාරයි. හරි. අපි එනම් පුංචි වාක්‍යයක් හදලා බලමු කොහොමද මේකේ වාක්‍ය හදාගන්නේ කියලා. අපි කියවනේ දෙමාපියෝ ගොඩාක් මහන්සි වෙලා වාට උගන්වනවා. ඒ නිසා වාට සිද්ධ වෙනවා විභාගයෙන් සමත් වෙන්න නේ. එහෙනම් වාට සිද්ධ වෙනවා නම් කොහොමද කියන්නේ? You now have to pass the exam. මේ the exam කියලා දාන්නේ vowel sound එකක් නිසා. ඒක මම වෙනම පාඩමකින් කියලා දෙන්නම්. You have to pass the exam. වාට සිද්ධ වෙනවා විභාගයෙන් සමත් වෙන්න. නේද? right. මේක තමයි මේ විදිහට අපිට පුළුවන් වාක්‍ය හදාගන්න. අපි තව වාක්‍යයක් හදමුකෝ. දැන් ඇයට සිද්ධ වෙනවා මේ සම්බන්ධය නතර කරන්න. සම්බන්ධතාවය අපි තුමුකෝ ප්‍රේම සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඒක නතර කරන්න සිද්ධ වෙනවා කියලා දැන් දෙවෙනි වාක්‍යයෙන් අපි හදන්නේ. right. ඇයට සිද්ධ වෙනවා she නම් අපි දාන්නේ has to කියන එක නේ. she has to stop. අපි තුමු ඇයට සිද්ධ වෙනවා ඇගේ සම්බන්ධය නවත්තන්න. ඇගේ සම්බන්ධය අපි කියන්නේ her affair සම්බන්ධය her affair. එතන මෙතන මේ she affair හැම නෙවෙයි ගොඩක් කට්ටිය මේ pronoun සම්බන්ධ අවබෝධයක් නැති නිසා මේ වගේ වැරදි විදියට ඉංග්‍රීසි භාෂාව භාවිත කරනවා. එහෙම කරන්න බෑ. That is completely wrong. මම හිතන්නේ මේ විදියට වාට හදන්න පුළුවන්. හරි. දැන් ඊළඟ කාරණාව තමයි මේකෙත් සාමාන්‍ය positive negative question interrogative තියෙනවා. ඒතකොට දැන් සාමාන්‍ය වාට හිතෙන්න පුළුවන් you have නා you haven't to නෑ. you don't have කියලායි ගන්නෙ. මම මේකේ මේ නෙගටිව් වාක්‍ය හදන විදිය කියලා දෙන්න එක මම වෙනම වීඩියෝ එකකින් ඉදිරි කරනවා. මම නිකන් කියන්නම්. You have to pass the exam. You don't have to pass the exam. Do you have to pass the exam? Don't you have to pass the exam? මේ විදිහට තමයි හදන්නේ. එච්චර ලොකුවට හිතන්න එපා. දැනට පොසිටිව් වාක්‍ය විතරක් නිර්මාණය කරගමු. අපි ඉදිරියේදී අනිත් වාක්‍ය හදන හැටි මම කියලා දෙන්නම්. right. දැන් අපි කියමු she වගේ ආවනම් කර්තෘපද ඒකවචන නම් has to කියලා කියන්නේ. she has to කියලායි අපි ගත යුත්තේ. she has to. you නම් have to, she නම් has to. දැන් මෙතනදී ඔය මතක තියාගන්න ඕන I කියන කෙනත් අපි දන්නවා I we you දෙනම් බහුවචන විදිහට සලකන have to වෙන්නේ. he she it නම් has to. everybody has to. everybody has to attend the meeting. හැමෝටම සිද්ධ වෙනවා සම්බන්ධ වෙන්න සහභාගී වෙන්න සිද්ධ වෙනවා මීටින් එකට. අන්න everybody has to. everybody has to speak in English. everybody has to speak in English. දැන් ඉංග්‍රීසි කතා කිරීම ඉතා වැදගත්. Speaking in English is so important. නේ අපි දැන් දකිනවා විශේෂයෙන් මේ කාලේ නේද? ඇමතිවරු පිටරට යනවා. නේ සමහරලාට ඒ අයට ඉංග්‍රීසි භාෂාව හොඳ උගත් පුරිස්. හැබැයි ඉංග්‍රීසි කතා කරගන්න අමාරුයි. මොකද ජාත්‍යන්තරයට යන්න නම් අපි අනිවාර්යයෙන්ම if you want to go to internationally if you want to go to forums or I mean whatever it is, if you want to have a close relationship with foreign countries, right? So at that time English is so important. You have to understand it. Now let's make another sentence, right? Then හරි ලේසි. මිනිස්සුන්ට සිද්ධ වෙනවා. මිනිස්සුන්ට සිද්ධ වෙනවා. people have to මිනිස්සු නම් බහුවචනයි. people have to take a decision. මිනිස්සුන්ට සිද්ධ වෙනවා තීරණයක් ගන්න. people have to take a decision. decision කියන්නේ තීරණයක්. තීරණයට කියන්නේ decision කියලා. people have to ඒක බහුවචන නිසා අපිට දාන්න සිද්ධ වෙනවා people have to කියලා. people have to.
people have to take a decision. ඉතින් මෙන්න මේ විදිහට මම ඉතාලම චූටි වීඩියෝ එකක් අද කරේ. මෙන්න මේ විදිහට ඔයගලන්ට පුළුවන් have to has to කියන වාක්‍ය රටාව යටතේ වාක්‍ය නිර්මාණය කරගන්න හරි ලේසි. කර්තෘ කෙනෙක් දැම්ම have to හරි has to හරි දැම්ම ක්‍රියාපදය හොඳට මතක තියාගන්න දාන්න ඕන අපි ක්‍රියාපදයේ වර්තමාන අවස්ථාවෙන් තමයි තියන්නේ. කිසිසේත්ම ඔබට ing එහෙම මෙතන දාන්න පුළුවන් කමක් නැහැ. ing දාන්න බෑ. ing දාන්න නැතුව ක්‍රියාපදයේ වර්තමාන ස්වරූපයෙන් තමයි ඔබ දාන්න ඕන. ක්‍රියාපදයේ වර්තමාන ස්වරූපයෙන් දාන්න. You have to, she has to නේද? Before you do something, ඔබ යම් දෙයක් කරන්න කලින් you have to think 1000 times. You have to think 1000. වට සිද්ධ වෙනවා හිතන්න 1000 වතාවක්. Before you do something. ඔබ යම් කිසි දෙයක් කරන්න කලින්. ඉතින් මේ වගේ ලස්සන වාක්‍ය නේද? have to has to වලින් නේ. අපිට දැන් අපි හිතමු රචනාවක් වගේ නම් අපිට සිද්ධ වෙනවා පරිසරය ආරක්ෂා කරන්න. ඔබ රචනාවක් වෙන ඔබ O level ශිෂ්‍යයෙක් නම් ඔබ රචනා ලියන්න සිද්ධ වෙනවා. ඔබට සිද්ධ වෙනවා මේ වගේ වාක්‍ය ලියන්න. අපිට සිද්ධ වෙනවා පරිසරය රැක ගන්න. ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. කොහොමද කියන්නේ? We have to protect the environment. Protect කියන්නේ රැක ගන්නවා කියන ක්‍රියාපදේ. PROTECT. Protect the environment. Right? You have to protect the environment. We have to protect public properties. 11 වසරේ ළමයිගේ පළවෙනි පාඩම. පොදු දේපල රැකගත යුතුයි. ඉතින් මෙන්න මේ වගේ තව වැදගත් පාඩමක්. අපිට එදිනදා ජීවිතේනේ දේශපාලඥයන්ට සිද්ධ වෙනවා ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න. Politicians have to learn how to speak in English. We all have to. අපි හැමෝටම සිද්ධ වෙනවා. We all have to learn English, especially spoken English. If you want to go forward, or if you want to now you all will be able, I'm sure you all will be able to be good professionals in the future. At that time English is so important. Everybody has to speak in English. There is no world without English in the future. You have to understand that, right? English නැතුව පිට අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක පිට රටට යන්න නේද? දැන් සමහර කට්ටිය කියනවා මේ ඇයි එහෙනම් මේ ජපානයේ ඒතකොට කොරියාවේ ඒගොල්ලෝ කතා කරන්නේ මේ ඒගොල්ලෝ භාෂාවෙන් වැඩ කරන්නේ කියලා. ඒක වෙන්න හරි වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු ජපානයේ ගත්තොත් දියුණු රටක්. හරිද? ඒ රටේ යම්කිසි පිරිසක් ඒ භාෂාව කතා කරනවා. දැන් අපේ රටේ ඉන්න පිරිසනොත් මුස්ලිම් කට්ටිය කතා කරන දෙමළ භාෂාව. එතකොට මේ දෙමළ කට්ටිය දෙමළ භාෂාව කතා කරනවා. අපේ සිංහල කතා කරන තම සුළු පිරිසක් ඉන්නේ. ඒක නිසා it's very important to you to learn English, especially spoken English, how to speak in English. So you have to learn English, right? So I'm not going to take your valuable time. I think today I did something. I think that you have learned this before, or I mean some of them you have I think learned this for very first time. So whatever it is, learn these things and please use them. කරුණාකරලා මේවා පාවිච්චි කරන්න. නැත්නම් තේරුමක් නැහැ. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔයගොල්ලෝ හැම දිනාටම සුබම සුබ අනාගතයක්.